මේ කට්ටිය නැගපන්. මල්ලි උඹලුත් ෆෝන් එකක් ගත්තද? නෑ බං මේ තාත්තගේ බෑග් එකේ තිබුණේ. එන කාලයක් වෙනවා. ඒකනේ බං. කොහෙද ඉතින් උඹට ඕක ගන්න සල්ලි ඉතින්. උඹගේ ළඟ ඉතින් ෆෝන් එකක් නැහැ. හරි මචං ඉතින් උඹලා දන්නේ නැති ඉතින් උඹ යන්නේ කොහෙද කියලා ඉතින් කාතරගම වලට. කට්ටිය ඒකින් ආතල් එකට ඉතින් කාතරගම ඉතින් බලලා එනකොට අන්න පුඩාගෙන අද නම් පොඩ්ඩක් වේගින් යන්න ඕනේ මට. මේ අයියේ මල් එහෙම දොස්තරේ. ඔව් බං. මේ මචං ගොන් කමෙන්ට් දානුන් ඉන්නෝනේ. හැමදාම කියනවා වගේ මචං මේ වැඩක්. මේ උඹලට මේ ගොන් කමෙන්ට් දානු. මේ අයියේ මේ ඉතර මේ ගෙන්නේ කාන්නේ? හරි බං උඹ දන්නවා ඉතින් මාගේ ඩ්‍රයිවිං නයි. ඔව් මං දන්නවා උඹගේ ඩ්‍රයිව්. ගොඩක් කාලෙකින් තියාගෙන ඉතින් වීඩියෝ එකක් ගෙනාවා ඉතින් පොඩ්ඩක් ඉතින් කරුණා ඉතින් දන්නවද පොඩ. සබ්ස්ක්‍රයිබ් මචං පොඩි ගානක් ඉන්න පොඩි ගානක්. 200 මං කියන්නේ පොඩි ගානක්. ආතල් එක මචං යන්න ඉන්නේ. ආතල් කියෝගෙන ඉන්නේ වෙන දුන්නේ කප්පන්න එපා. මොන රෙද්දක්ද බං මේ අයියේ මේ ඇඟ දාන්නේ. මගේ නම කියලා තාරද. ඔය මොකද්ද බං? අහනේ මොකුන්නේ. මේ අනේ මොන්ද බං. මගේ නම කියලා කතා කරපන්කෝ. හරි මං ආයේ කතා කරන්නේ නැතුව ඉන්නම්කෝ. ඒක නෙමෙයි මොකද්ද ඔයගේ නම? නෑ මොකුන්නේ. මේ උඹ කටහයි ගාස් බෝල්. අද මචං මුගේ කටවල් දෙකක් ඇවිල්ලා. ඔය මේ බස් එකේ අලුත් කරගෙන ඉන්නේ. අන්නේ කතා පලයන් ලූට එනකොට මේ මචං හෙන දුරේ මචං කාතරගම ඉති. ඔයාලා ඉතින් ගිහින් බලන්න ඉතින් කාතරගම ඉති. ඒ වගේම නෑ මොකුනේ. ඒ ගන්ටි වල කියන්නේ. channel එක subscribe කරපන්. කමෙන්ට් දාපන් දුන් කියලා. අයියෝ දැන් උඹනේ ඉන්නේ මං කියලා. මං යන්න මේ කිව්වේ. හරි. ගෝත. දැන් හිමින් යන්න මේ කිව්වේ නැති එක කොහොමද? අනේ මන්ද බං මුන්න. අයියෝ. තවදින් ඉන්නේ දැන් දන්නේ තමයි පොඩ ඩෝන් වෙනවා. හරි මන්ට ඉතින් වීඩියෝ එක භාගයක් නෙවෙයි පොඩ්ඩක් ගිහින් ඉවරයි. ඒ නිසා ඉතින් වීඩියෝ එකට ඒ ටිකටක් කැමති නම් මට ලයික් කරපන් කමෙන්ට් කරපන්. කමෙන්ට් කරන්න ඕනේ. නේ කමෙන්ට් කරපන්. ඔයාලුනේ channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ ඕක දැන් එකපාරක් කිව්වා. ඒක කියන්නේ. ඊ වගේම යමුනේ බස් ලයිෆ් ලංකාවේ කියලා එකක් එනවලු ඉතින් අපි බලමු ඉතින් DC එකේ ඉතින් පරද්දයි දන්නේ ඩ්‍රයිවිං සිමුලේටර් ශ්‍රී ලංකා ගේම් එක DC එක එක මචං පරද්ද කරන්න බෑ ඒ වුණාට පරද්ද කරයි වගේ පරද්ද ඔයාලා දැක්කද ඉතින් මේක ඉතින් දාලා කියන ඉතින් වීඩියෝ ලබන මාසේ වගේ එකකින් එන්නේ. දැන් හදලා
ඉන්න පොඩ්ඩක් බස් වෙන්න මේක මම දැක්ක වීඩියෝ වලින් යාළුවනේ පොඩි වීඩියෝ කෑලි වලින් ඉතිරියම්ම තමයි ඉතින් ඉතිරියම් තමයි දෙන්නේ දන්නේ ඉතින් බොරු පෙන්නනවත් දන්නේ ඔව් යාළුවනේ ඩීකී එකට ගහන්න කවුරුවත් නෑ පුටා අඩෝ පොග්ගාලේ යන්න උන්ටක් ගන්න අඩෝ මෝ ඇතුලේ බම්බස් අයිතිකාරයෝ කඩේ ඇතුළට ඉක්මනට යන්න යමු පාගපා හරි යාළුවෝ ඉතින් අද ඉතින් මේ අය හිම නෑ ඉතින් ආතල්ලි ඉතින් පොඩ්ඩක් ආතා බා කොල්ල යන්න ආවේ ඒ අර බස් එකක් ඉස්සරහින් එන්නේ නෑනේ මම දැක්ක නිකන් ඒ ඉස්සරහින් එනවා ආතල්ලිගේ මතන් වීඩියෝ එක අද තියෙන්නේ මේ අය ඉක්මනට යන්නකෝ කොටන්නේ මුට්ට යන්න කියන්නේ අඩෝ ඉක්මනට යමු අර බස් කාර්යය දැක්කොත් ඉවරයි නේ මම උලෙප්පු පුතා තව පොඩ්ඩක් නෑ දැන් මට මන්ටන් යන්න ඕනේ කොතරගම ඉති මේ ළඟයි නේද ඔව් මේ අයියේ මේ බහින්න වයි යකෝ මුන්නේ බහින්න තියෙන්නේ මට ඉන්නේ ඔමුතු මේක කියන මට මම හැමදාම එන්නේ කෙලගෙන මට කොනෝර කාණු පත කාණු ඕරෝ අම්මෝ මේ තව පොඩ්ඩක් ඉස්සරහම දැන් තියෙන්නේ ඉතින් පොලිසියක් නේද Kalau කොහෙද කතරගම අයියෝ මොන මොබ්ලද බා මේ ගැටි පන්න අයියෝ ගන්න මේ දන්නේ මේ ගැටි පන්න මේ පාර වරක් මොට හුදු පාර වැරදිලා ඔයි අඩෝ උඹ මේ කයියක ගහලා හිටියද නේ මෙන්න මේකනේ ඕකේ මම තමයි බස් එක ගැන බලන්නේ කියන්නේ පාර වැරදුනාට පස්සේ ඉතින් මම තමයි අනේ ඵලයන් යන්න එනු මෙත හරි ඉතින් මම කතා කරගෙන ඉන්නේ අනේ පාර ගංගේ ගියත් ඕක මේ කියන්නේ ඔය ඵලයන් ඔබ කියන්න ඕනේ මේ මොකද්ද බං මේවා දෙන්නේ මට වෙලාවට හිතෙනවා ඩීසී එක එන මොන්කි බලපංගු ඔයාලා ඉතින් මම ඉතින් මීට කලින් වීඩියෝ එකක් දාලා ඉතින් ඩ්‍රයිවිං සිමුලේටර් ඉන්ඩෝනීසියා කියන්නේ ඒකට ඉතින් බලපං මේක ඩක් වෙනස් ආතල් වීඩියෝ එකක් හරිනේ යකෝ මන්නේ කියන්නේ ඕනේ අපේ කියලා මේ මෙතෙන් බහිමනේ මේ අංකු ඉතරහට අයියෝ අනේ මන්දනි අන්න පිළිලාව හරි එහෙනම් බං එතෙන්ට දාගමු ඉතින් අම්මට උඩු කාර් පාකින් බං රතගාය නෙවෙයි බං රතගාල කාර් පාකින් වුණාත් මට මේක බස් පාකින් එක බලපන් ගොයිද උපා හරි මචං මම මේක පාක් කරගන්නම් මට හරි මචං ඉතින් පාක් කරගත්ත ඉතින් ගැම්මටම ඉතින් පාක් කරගත්ත කොහොමද ඉතින් මගේ බස් එක මේ දූවිලි වගේ තියෙන මචං පොඩ්ඩක් හොදන්න වෙයි වගේ ඒ බං කට්ටිය බහැපන් යකෝ ඒ ඇයි අම්බර නෙමෙයි කතා කරන්නේ අඩෝ මේ කියව හිටපින්න ඇයි යකෝ මේ කියව යන්නේ තා මුට බනින්න එපා යකෝ අපිවත් තාලේ එකපාරට බස් එකේ
අනේ පළවෙනි යන්න. අනේ මේ අපෝ sorry sir. මේ උඹලා බැහැපන්කෝ බම් මොකද්ද මං කරන්නේ? හරි කොත්තුවක්ද හරි එන කාලා වරෙන් හොඳේ උඹලා බලපන් බං සුන්දර ලස්සන ඊ බලපන්කෝ මුන් ඩ්‍රයිවර්ට ඉන්නේ කියලාවත් කියන්නේ ඉතින් මේ පැත්තට යන්නේ වරෙන් බං මොකද්ද කරන්නේ ලත වෙනවා වරේ පෙරේත ඇති කරේ යකෝ මටද යකෝ උන් කොත්තු කකා මට පෙරේත ඇති කරේ මට නෙමෙයි මේ මචං අලියෝ ඉන්නු මුන්ගේ පාස ලොකුයි නේ බං මේ ටික බලපන්කෝ සුන්දරයි මචං ගින්දරයි මචං ගින්දර නන්නේ මේ පොළව ගින්දරයි වගේ පොඩ්ඩක් ගතියක් තියෙනවා මොකද මේ කකුල් එක රස්නේ බා අන්න තෝවලි දෙන්නේ මොකෝ මේ දෙන්න දාන්නේ අර මොකක්ද අර උතර කතරගම මහා මොකද්ද දේවාලය ඕක ඉතින් අපි දන්න යකෝ කියන්න ඕනේ පුටා මල් ගෙනාවේ නෑනේ අයියෝ යන්නේ බෑ බං පරාදි අඩි 50ක් විතර දිව්වනේ අයියෝ අවුලන්නේ අරුන් ටික එක්කන් ඉන්න ඕනේ උන් ටික එක්කන් එනකොට මල් ටික අරන් එන්න අවුලන්නේ අඩෝ හවුලන්නේ නේ බා අඩෝ නෑ බං ඉන්න අර ඉන්නේ කට්ටිය මේ ටික කවුරුන්නේ ඔව් ජීවිත ඉඳලා වැඩක් තියෙන්නේ මේ කට්ටිය ඉන්නෝ මල්ලි මේ වඳින්නා වගේනේ වඳින්න බලන්න තමයි යකෝ වෙනවා කරන්නේ උඹට මේක මේ බස් පදින්නා යකෝ මුගේ වැද්දේ තෝගේ කට වැඩි අනේ මට එකයි තියෙන කටවල එනෝ මෙතන කොළමල්ලි මමල්ලි කවුද යකෝ කොළමල්ලි මේ බලපන් ලස්සන මචං අපි උඩ ගිහින් බලමු ඉතින් ලස්සන පොඩි බුදු පිළිමයකුත් තියෙනවා මචං ලස්සනයි සුන්දරයි ගින්දරයි මචං පොළව සුපිරි මචං මේ බලපන් අඩෝ ටොයිලට් එකක් නෑ නේ බා පුදුම චූබරක් අඩෝ මෙන්න බුදු පිළයක් බුදු මීන් ලස්සන මේක හරි අපේ මිලිමයි මේක වච්චට කැරකෙන්න කියලට පෑ ගානක් යනවරුන් එක්කම එන්න අඩෝ බං චූබොඩයි බං අඩෝ උඩටික ලැට්ටකක්වත් තිබෙනනේ යන්න ඕනේ මචං අර මුල්ලකටවත් අයින් දාන්න අයියේ මොකද වන්නේ මේ මුකුත් නෑ අයියෝ ඉක්මනට යන්න මං යනවා මචං ජෙට් එක වගේ පුදුම සැපටිනි මචං තූ දැම්ම මචං යකෝ බයත් හිතට බලපන් පොල් ගෙඩියක්වත් ඔලුවට කන ඇතුළේ පේනවා අරුන් ටික එක්ක යන්න ඕනේ මචං එපා වෙනෝනේ අඩෝ මේ වරෙන් අඩෝ මේ වරෙන්කෝ අයියෝ මං කෑ ගහන්න එපා යකෝ මේ මොම බලන්නේ මිනිස්සු එහෙම ඔතන ඉන්නේ ගන්න මෙහෙට වරෙන් ආරි මචං ඉතින් අදට වීඩියෝ
subscribe කරපන් like කරපන් channel එක like කරන්න ඕනේ මචං වීඩියෝ එක like කරපන් comment කරපන් වීඩියෝ එක comment කරන්න ඕනේ මචං වීඩියෝ එකට comment කරපන් අන්න ඒකයි අඩෝ මේ නලියෝ එහෙනම් ඔයගොල්ලෝ අපි ගියා